හිතන්නේ ටීවී ලයිව් ටීවී ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා බැනුම් අහනකොට කොහොමද කියලා. හරිද? ඉතින් ඒ අත්දැකීම මට තියෙනවා. ඉතින් මේ මම ප්‍රෝග්‍රෑම් එකට ගියා නාලිකාවක ගිහිල්ලා ඉන්නකොට මං හිතන්නේ ඒ ලංකාවේ හිටපු මං හිතන්නේ හොඳට විචාරකයෝ කීප දෙනෙක් ඇවිල්ලා හිටියේ ඒ අස්සට මාවත් දාලා ඉතින්. හරිද? මම ඉතින් ගිහිල්ලා හිටියා. එතන මට දැන් ওই සින්දුව මම දැන් ඒගොල්ලෝ ඉස්සරහත් කිව්වා සින්දුව. කියලා ඉවරලා දැන් ඒගොල්ලෝ කතා කරන්නේ හමාර බර සින්දුව ගැන. මෙහෙමයි මේක එන භාවාත්මක ගීතයක්. මෙච්චර මෙහෙම එකක් තියෙනවා. මෙහෙම සින්න තියෙනවා. මම ඉතින් ඔව් කිය කී ඊට පස්සේ මම යවම දැන් පස්ස කියලා මම ඔව් පස්සේ මම එකපාරට ඇයි ඔයා මේ වගේ සින්දුවක් කරේ කියලා ඇහුවා. මං ඇහුවා ඇයි මොකක්ද ඒකේ අවුල? මොකක්ද මේ සින්දුවේ අවුල කියලා. නෑ ඉතින් මේ ඒකේ වචන අවභාවිතා කරලා තිනවා. මං කිව්වා හරි වචන අවභාවිතා කරලා තියෙන්නේ කොතනද සින්දුවේ? ඉතින් මෙන්න මෙහෙම ඔයා කියන්නේ මට කියනවා මගේ සින්දුව ඇහුවම ලංකාවේ ඉන්න ගෑනු ළමයි රේප් වෙනවලු. එහෙමකෝ. මං ඇහුවා එහෙම කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ මට කියනවා ආගේ සින්දුව ඇහුවම අහන්න කෙනාට සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් කරන්න තරම් ෆීල් එකක් එනවා. ඔන්න වැඩේ ඈ. ඒක තමයි මම දැන් නියම කතන්දරය. ඊට පස්සේ මං කල්පනා කරා යකෝ මාර වැඩක් මේක. ඊට පස්සේ මේ කොහමද ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා එළියට අවිලා දැන් කට්ටිය දෙනා මට ඒක මාරනිකන් දරුණු මේකක් නේ මාර ස්ටේට්මන්ට් එකක් ඔව් ඒක. ඒක ඊට පස්සේ මං කල්පනා කරා මං ඊට පස්සේ ඇහුවා ඔයා මොකද්ද නෑ මේ ඔයාගේ සින්දුව මං ඇහුවා පස්ස කියන එකට සිංහල භාෂාවේ තව වචන තියෙනවද? මට කියන්නකෝ දැන් ඔබතුමිය රචිකාවක්නේ. මම වචන ලියනවා. එතකොට ඔබතුමිය කියන්න මට මේ ප්‍රෝග්‍රෑම් එක පස්සේ මේ පස්ස කියන එකට මට සිංහල වචනයක් කියන්න. නැත්නම් ඕල්ටර්නේටිව් වචනයක්. ඕල්ටර්නේටිව් වචනයක් දෙන්න මං ඒ වචන දාලා සින්දුව හදන්න කිව්වා. ඊට පස්සේ නෑ මට ඒවා නෑ ඒ වුණාට පස්ස කියන එක හරි කැතයි මං ඇහුවා මොකක්ද ඒකේ තියෙන කැත? ගේ පිටිපස්ස කියන්න පුළුවන් නම් කාරක පිටිපස්ස කියන්න පුළුවන් නම් ඈ ඕක පස්ස කිව්වම මොකක්ද තියෙන වැරද්ද? ඊට පස්සේ නෑ මෙහෙමයි අපි මේ පස්ස කියන මං කිව්වා ඕක ඇවිල්ලා ඕගොල්ලන්ගේ මයින්ඩ් සෙට් එක. ඕගොල්ලොන්ගේ මයින්ඩ් එකෙන් ඕගොල්ලෝ හිතාගෙන තියෙන පස්ස කියන එක කැතයි කියලා. එතකොට මගේ ඔළුවේ එහෙම එකක් නෑ. මට පස්ස කියන එක ලස්සනයි. ඉතින් මමයි දිමේ අපි දෙන්නතෝ කතා කරලා මේ පස්ස කියන එක අපි සාමාන්‍ය කියලා පස්සක්ද අර පස්ස අපි අතටත් ඉතින් කොල්ලෝ දැක්කට මේ පස්සක් තියෙනවා. අපි එහෙමනේ කියන්නේ. මට දාපු එක තමයි සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් කරන්න ඒක එනවලු ෆීල් එකක් වාගේ සින්දුව ඇහුවම. ඊට පස්සේ මං ඇහුවා ඔයා බිල්බෝඩ් යන සින්දුව අහනවද? ඕ මං ඇහුවා සින්දුවක් තියෙනවා මයි අනකොන්ඩ ඩම් කියලා. නිකි මිනට්ස්ගේ. ඊට පස්සේ මේ කිව්වා ඔව් දන්න. මං ඇහුවා ඒ සින්දුව අහනවා? ඔව් මං ඇහුවා ඒ සින්දුව තේරුම දන්න. Oh my god look at her butt. මං ඇහුවා ඔගේ සිංහල තේරුම මොකද්ද? මගේ දෙවියනේ බලන්න පස්ස දිහා. එතකොට දැන් ඕක ඉංග්‍රීසියෙන් කියනකොට අවුලක් නැහැ. Oh my god look at her butt. අවුලක් නැහැ. ඕක සිංහලෙන් කිව්වම තමයි අවුල. හිරට දාතර කොටට නේද කොයන්න පස්ස කිව්ව අන්න අවුල්. දැන් අර ඉංග්‍රීසි එක අවුලක් නැහැ. මං එයාට කිව්වා දැන් ඔයාලට ඉංග්‍රීසි එක අවුලක් නැද්ද? දැන් ඉංග්‍රීසි එකේ වෙන තේරුමක් තියෙනවා විෂුවල් කන්ටෙන්ට් එක මං කිව්වා විෂුවල් එක බලලා තියෙනවද? බලලා මං කිව්වා අර ඩීජේ කන්සෝල් එක උඩ කෙහෙල් ගෙඩි කරගෙනවා. අර උඩ ඉඳන් කට්ටිය නටනවා. ඒ වවුලක් නැද්ද? ඊට පස්සේ කිව්වා නෑ ඒවා ප්‍රශ්නයක් නෑ ඒවා මේ සෙන්සර් කරලා තියෙන මං කිව්වා ඉතින් ලංකාවේ සෙන්සර් බෝඩ් එකක් තියෙනවා ගේන්න. මගේ සින්දුව මම දාන්න සෙන්සර් බෝඩ් එකට. දැන් මර පස්සේ කොල්ලෝ දෙන්නේ පස්ස වනන්නේ. ඔය කොහෙවත් කෙල්ල පස්ස වනන්නේ නෑනේ ඕකේ. ඒක දිමිත් ඔව් ඒක දිමිත්‍රි මායි පොඩ්ඩක් ආතල්ලක වරනවා. ඕම ඒකක්. මේ ඔය සෙක්ෂුවල් හැරස්මන්ට් එක. මේ මම මේ කතා කරන්නයි ඔය කතාබහ ආවේ ලංකාවේ ජනප්‍රියම නාලිකාවල නාලිකා ප්‍රධානින්න බය නැතුව කිව්වා. නාලිකා ප්‍රධානින්ගෙන් තමයි මට ආවේ. අද මගේ හොඳ යාළුවෝ ඉතින් අද ඒගොල්ලෝ මාර විදිහට සතුටින් ඉන්නවා. මාත් ඒගොල්ලෝ දෙක මාර විදිහට සතුටින් ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ කොහොම හරි මේ ඔය වැඩේ අර මං කියපු ස්ටෙප් එකට ගියානේ. මම මේ අපේ ලංකාවේ තියෙන ඒ කියන්නේ මෙන්ටැලිටි එක මම මේ කතා කරන්නේ. ඒක සිංහලෙන් තියෙනකොට මාර අවුල්. ඒක වෙන ලැංග්වේජ් එකකට ගියාට පස්සේ මාරයි. පිස්සු හැදෙනවා. ඒ කියන්නේ ලංකාව ඇතුලේ තියෙනවා පොඩි එකක් සිංහලෙන් කරන දේවල් පොඩි අවුලක් තියෙනවා. ඒ කියන්නේ සිංහලෙන් මම ගෑනු ළමයෙක් ගැන මොන හරි විස්තරයක් කිව්වොත් අපිට තේරෙන භාෂාවෙන්
ඒක ලංකාවේ සංස්කෘතිය ඇතුළේ මහා රවුලක්. ඒකන තාම ලංකාවේ විශුවල්ස් වල ලිප් කිස් එකක් කරනකොට කොටු දාන්නේ. ඇයි හත්ලවි කොටු දාන්නේ ඕක කරන්න හොද නම් පෙන්නුවම් මොකෑ. ඉතින් මම කියන්නේ දැන් අපිට පිටරට විශුවල්ස් පෙන්න්න හොඳයි කොටු දාන්න නැතුව ලංකාවේ වීඩුව එක ලිප් කිසක් දැම්ම මේකට කොටු දානවා. සිකරට්ටක් පත්තිකරත් ඒකටත් කොටු දානවා. ලංකාවේ දැන් මට තේරෙනද ලංකාවේ අයියේ ඔය මගේ සිින්දුවට ආපු සෙක්ෂුවල් හැරස්මන්ට් ගැන මට හිතුවේ තමයි ලංකාවේ මේ ඔය ඒ කොන්සෙප්ට් එක අපි පොඩි කාලේ ඉඳන් හංගනවා. මට තේරෙන දේ මම මේ කියන්නේ. ඒ කොන්සෙප්ට් එක අපි හැමතිස්සෙම හයිඩ් කරනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට බලන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ට මේ මොකද්ද කියන්නේ පොඩි උන් ඒ කියන්නේ මං කියන අවුරුදු 18 උඩ අයට බලන්න දෙන්නේ. ඒ කියන්නේ මේක හරි නැති දෙයක් විදිහට තමයි එස්ටැබ්ලිෂ්මන්ට් කරන්නේ. එතකොට වෙන්නේ ඒ පොඩි උන් ටික බලනවා මේක try කරලා බලන්න. මේකේ මොකද්ද මේ කොටු ටිකේ ඇතුලේ මොකද්ද තියෙන්නේ? මේක ඇතුලේ පොඩි අමුතු චූන් එකක් තියෙනවද? මුන් කොහොමද මේක කරන්නේ? අපිත් මේක try කරලා බලන්න ඕන. අන්න එතකොට තමයි උන් දන්නේ ඒක ලව් එකෙන් කරනවද? ඒක ආවේගයෙන් කරනවද කියන එක උන් දන්නේ. උන්ට අහුවෙන්නේ මොකද්ද කියලා අරිනවා. එතකොට අන්න ඊට පස්සේ නඩු වෙනවා මෙන්න මෙහෙම වෙලා මේ ඕක අයියේ এডুকেෂන් සිස්ටම් එක ඇතුලේ මුලින් ඉඳන් අපිට පෙන්නුවා නම් මෙන්න මෙහෙමද ලෝකේ හැමතැනම ওই සබ්ජෙක්ට් ලෝකේ ඕන තැනක ඕක අපි ෆ්‍රීලි කතා කරනවා. අපේ රටේ ඇතුලේ අපිට ඕක ෆ්‍රී කතා කරන්න බෑ. අපි හරි ලැජ්ජයි ඒක කතා කරන්න. තේරුණාද? ඒ කියන්නේ අපි මාර ලැජ්ජයි ඒක කියන්න මිනිස්සු ඉස්සරහා කියන්න ලැජ්ජයි ඒක. මිනිස්සු ඉස්සරහා කතා කරන්න ලැජ්ජයි ඒක. මට තේරෙනවා බ්‍රවී කියන දේ මට සම්පූර්ණයෙන්ම තේරෙනවා. ඒ මගේ සින්දුවට ආපු එක්ස්ප්ලනේෂන් නැත් එක මම කියන්නේ. දැන් මගේ සින්දුව අහලා මෙතන මේ කැමරා කරන ඉන්න අයියට හිතනවා නම් මරක් ගෑනික කියලා පස්සමිර කළ එන්න. මහා රවුලක් ඒ. එතකොට අවුලක් නේ එතන. ලොකු ප්‍රශ්නයක් එතන. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අද ප්‍රවීණ කලාකරු පිටන් views වලට කිසිම අදාළ නැති දේවලුත් කරනවා පෙන්නනවා. ඔයා ඒ වෙලේ ඒ කොන්සෙප්ට් එක චූස් කරේ මොන හේතුවක් මතද? පස්ස කියන කොන්සෙප්ට් එකද? පස්ස කියන කොන්සෙප්ට් එක අපි ඔයාගේ ඉන්ටෙන්ෂන් එක මොනවාද තිබ්බේ? ඉන්ටෙන්ෂන් එක තිබ්බේ ඇත්තටම සින්දුවක් හදන එක. ඒ කියන්නේ මට ඕනුණා ඇදලා කරලා යන්න එපා වදී යස්වා සාමාන්‍ය දැන් සාමාන්‍යයෙන් ගෑනු ළමෙක් දැක්කට පස්සේ ලස්සන ගෑනු ළමෙක් දැක්කට පස්සේ ඉතින් ඔය දිමිතේ අර ඇදලා කරලා යන්න එපා වදී යස්වා ඩිකේ තමයි ගතිය එන්නේ යද්දිවාදම. අපි ඔකට ඩිකේ කියන්නේ නැද්ද? අපි සාමාන්‍ය විවාහය වචන කියන ආර ඩිකිය මරු. අපි ඩිකේ කියන වචනේ පාවිච්චි කරනවානේ. ඩිකේ තමයි ගතියනේ යද්දිවාදය. උඹ ඇඳලා ඉන්න බොඩිය නිසා නේද මානග ඇහැට කන නහයට විතර දෙන්නේ ඇයි පගා. ඉතින් ඕක බර වචන වලින් දැන් මම හදපු ටියුන් එකට මම හදපු කියන්නේ ගෲව් එකට එහෙනම් බරසාර වචන දාන්න බෑනේ. අර පපරයක් ගන්නවා දාගෙන ඒකට දාන්න පුළුවන් දයි ඔබේ දෙනුවන් මගේ නිතඹ දෙස බලන්න. මෙහෙම බැලුවොත් ඔබට ශෘංගාරයවන් මෙවන් දෙයන් සෑදෙයි. එහෙම දාන්න බෑනේ ඒකට. ඉතින් හරම තමයි දැම්මේ. දැන් ඒ කියන්නේ එතන ඕන වෙලා තිබ්බේ රවිට අලුත් වැඩක් ආතල් වැඩක් කරන්න මිසක් ඔයාට එතන ඕන වෙලා තිබ්බේ නෑ මේ කිසිසේත්ම නෑ. වෙන ඉන්ටෙන්ෂන්ස් මුකුත් තිබ්බේ නෑ නේද? කිසිම ඉන්ටෙන්ෂන් එකක් මුකුත්ම තිබුණේ නෑ. මට ඕනේ ඒ ගෲව් එක ඇතුලේ දෙන්න පුළුවන් ෆුල්ම චූන් එක දෙන්න. රයිට්. එතකොට දිමියත් එක දිමියත් කිව්වා දිමියයි අපි දෙන්න කතා මම දාලා දාමු. පස්සක මවුලක් නෑ. හරි. දැන් ඔතනින් ඕක වෙනවා ලංකාවේ පස්ස හිට්ටයක් වෙනවා. හරිද? ඔයාගේයි දිමිත්‍රිගේ පස්ස හිට් වෙනවා. දැන් එතනින් ඔයාට තවත් යම් කිසි දෙයක් වෙනවා. හොඳක් වෙනවා. අපි ඒ ගැන කතා කරමු. ඒ කියන්නේ මම කියන්න කලින් ඒ හොඳ ඇවිල්ලා අපි හැමෝම කියන්නේ අපි ආඩම්බරයි. ඒ කියන්නේ ලංකාවේ දිනේෂ් කනගරත්න නැත්නම් AD කියලා පස්සේ ඔයාට යම් කිසි දෙයක් එක්තරා පුද්ගලෙක් එක්ක වෙනවා. අපි කතා කරමු ඉගෙන. ඔව්. ඔය මේ ඒක කියන්න කලින් අර මට හැරස්පොන්ට් කියන කතාව පැට්ටි ඉන්නවනේ. රයිට්. හරිද? දැන් අර වැඩේ උනාට පස්සේ ඔය චිත්‍රපටියට මං කියන ඒක උනාට පස්සේ දැන් සින්දු හොඳයි. අම්මට සිරියයි යවන. You made our country proud කියලා කිව්වා මං I was like අම්මට උඩු.
කලින් මේ පස්ස ඔව්, පස්සට ප්‍රශ්නයක් වැරදිලා. කරපු කට්ටිය ඔව්. you made our country proud කියලා කිව්වා. මං ගෝ thank you man. What is the Sinhala song? මං ගෝ පස්ස. Oh that song. Great one. මම හිතන්නකෝ එතකොට ඒ කියන්නේ මං හිතන්නේ අපේ මිනිස්සුන්ට අපේ ඇතුලේ කරන දේවල් වල වැලියු එකක් නෑ අයියේ. තේරුණා? අපේ රටේ තියෙන ප්‍රොඩක්ට් එළියට යනවට ඒ මිනිස්සු ඉස්සරහට යනවට අපේ මිනිස්සුන්ට ඒ වැලියු එක නෑ. නැත්තම් ඒ කියන්නේ නැත්තම් අච්චර කියන්නේ ක්‍රියේෂන් එකක් ක්‍රියේෂන් එක මයින්ඩ් එකකින් බලන්න පුළුවන් සොසයිටි එක නෙමෙයි අපි ඉන්නේ. ඒක ඇත්ත ඒ කියන්නේ හැම තිස්සෙම බලන්නේ මොකක්ද අවුල මොකක්ද අවුලක් තමයි හොයන්න හදන්නේ. මේ කවුල මියුසිෂියන්ටත් එහෙම තමයි. මියුසිෂියන් දැන් අපි මේ මුණට මුණ කතා කර ඉන්නවා අම්මට සිරි. ඊට පස්සේ මේ අරු මෙහෙම එකක් කළා ඒවා. ඌ මෙහෙම එකක් කළානේ. ඌට දෙන්න ඕන ඌගේම හරියන්නේ බං. මේ අයියෝ කාටි කියන්නේ හොඳම යාළුවෝ දෙන්න හරිද? මූගේ වැරදි මට කියනවා. අයි අරුගේ වැරදි මට කියනවා. එතකොට ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ මම අර සීනට යන්න කලින් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ අයියේ එතන අවුලක් තියෙනවා. ලොකු අවුලක් තියෙනවා. මං ඒකනේ ඉන්ඩස්ට්‍රි කවුරුත් ආශ්‍රය කරන්නේ නැත්තේ. මට යාළුවෝ නෑ කවුරුත් ඉන්ඩස්ට්‍රි. මං අදටත් මගේ පාඩුවේ හේප්පේ යන මනුස්සයා ඉන්ඩස්ට්‍රි ඇතුලේ යාළුවෝ හදාගත්තොත් ඉන්නේ අපිට ස්ට්‍රෙස් හැදෙනවා. ඊට පස්සේ ඒකට බෙහෙත් ගන්න වෙනවා. ඒක ડિප්‍රෙෂන් වෙනවා. ඒ හැමෝම කෝල් කර බයිනවා. අපි අරුට දෙන ඌට බයින. මං අදටත් දෙයනේ කියලා ඉන්ඩස්ට්‍රි යාළුවෝ නම් නෑ මට කවුරුවත් නෑ අද. ළඟට හම්බුනොත් හායි හුයි ආයි මතන් කොහමද? එහෙම එක නැත්තම් මට යාළුවෝ නෑ අයියේ. මොකද මං යාළුවෝ ආශ්‍රය කරන්නේ නැත්තේ මට මේ තියෙන ෆ්‍රීඩම් එක නැති වෙනවා මේ ඉන්ඩස්ට්‍රි එකම ෆෝකස් කර ඉන්න එක. ඊට පස්සේ දැන් ඔන්න ෆිල්ම් එකට ගත්තනේ ඉඳු මේ කොහොමද ඒක වෙන්නේ? ඒක වෙන්නේ අයියේ මට කතා කරනවා විජයන්තනීසගේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් අජේ කියලා ආදරත් මගේ හොඳ යාළුවෝ. අජේ මට මැසේජ් එකක් දාලා තිබුණා. මම දන්නේ කියන්නේ මට ඉන්දියන් නම්බර් එකකින් මැසේජ් එකක් කියලා තිබ්බා. මං ඒකට හම්බන්තොට හිටි. මේ මැසේජ් එකක් දාලා මෙම ඔයාගෙන් පස්සගෙන ඉඳුවා මේ විජයන්තනීසගේ ෆිල්ම් එකකට ගන්න මේව කරලා තියෙනවා. මෙහෙම කියලා මැසේජ් එකක් දාලා තිබුණා. මම කල්පනා කරා යකෝ මේ අපේ පස්සම් මුවරද මම ඉන්දියාවේ වැඩවලට ගන්න. පස්සේ මම කල්පනා උන්ට ට්‍රැක් දාන්න මේවා ගන්න. බයික් ටැක් කියලා හිතුවද? ඔව් මම ඇත්තට මගේ තියෙවයි. මම දිවිර කෝල් එකක් දාලා කිව්වා දිවියා මේ මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මේ උන්ට පිට්ටු බං මේ අපේ පස්සවල් මුවරද මම ඉන්දියාවට වැඩ ගන්න කියලා. ඊට පස්සේ කොහමද මැසේජ් එකක් දාදී මං බලලා මන් නිකන් මන් දන්නේ නෝ ස්කෑම් එකක්ද මොකද ඉන්නද කියලා. ඊට පස්සේ මං දවස් දෙකක් විතර හිටියා. ඉඳලා කොහමරි රිප්ලයි කරේ නැහැ. රිප්ලයි කරේ නැහැ. ඒදා රිප්ලයි කරේ නැහැ. දන්නේ නැහැනේ මොකද ප්ලීස් සෙන්ඩ් මොකද්ද මේ ප්ලීස් සෙන්ඩ් මී ද ලින්ක්. ඒ ලින්ක් එක එවන්න ඊට පස්සේ එහෙමම දාලා තිබ්බා. දන්නේ නැහැනේ අයියේ. ඊට පස්සේ දැන් අර ප්‍රොෆයිල් එකේ ෆොටෝ එකකුත් නැහැ. ඊට පස්සේ කොහමරි මේ දවස් දෙකක් විතර හිටියා. ඉඳලා මම නිකන් උදේ වරුවක නිකන් හායි කියලා දැම්මා. මැසේජ් එක. දැම්මට පස්සේ හායි කියලා උන් රිප්ලයි කරා. මම කිව්වා is this real කියලා. Yes, this is real. I am Ajay Dishan. I'm Vijayantani sir's assistant. So sir wants to have a chat with you කියලා. බැලුවා අම්මට උඩු. පස්ස වැඩ දැන්. ඊට පස්සේ මං ගත්ත කෝල් එක. අරගෙන ඊට පස්සේ කිව්වා මෙහෙමයි ද විජයන්තනිස ඔයාට කෝල් එකක් ගන්න. මං ගත්තේ අජේට කෝල් එක. අජේට ගත්ත කෝල් එක. සර මං hello කරා කතා කරලා මං කිව්වා මෙහෙමයි. ඊට පස්සේ කිව්වා මේ sir wants to talk to you. We'll get a meeting කියලා. So මං කිව්වා okay කියලා. ඊට පස්සේ Google මේ meeting එකට ආවා. ආවට තමයි ඊට දෙක විජයන්තනි සර් අපිත් මම කතා කරනවා. මොකද මම කිව්වා මෙහෙමයි රවි මේ වාගේ සින්දුව මරු මේ සින්දුව ගමු. මෙහෙමයි මේ අපි කරමු අපේ මගේ අප්කමින් මූවි එකට සින්දුව කරමු කියලා. අම්මරජී එදා ෆුල් චිල් ඈ. ඊට පස්සේ මම දැන් දිමියටත් කෝල් කරලා කිව්වා දිමියා මෙහෙමයි කතා කරා සින්දුව මෙහෙම ගන්න මෙහෙමයි කියලා. කොහොම හරි මේ වැඩේ කතා කළා. මේ මන් දිමියට කිව්වා දිමිය යමන් ඉන්දියාව කියලා. ඊට පස්සේ කිව්වා මේ කොහොම හරි කතා කරලා ඌට එන්න බෑ කිව්වා දිමියට. උරුම වැඩ උඹ ගිහිල්ලා හරි සින්දුව වොයිස් කරලා වරෙන් කියලා. මං ගියා. කොහොම හරි වැඩේ කතා කරලා මං ගියා ශප්‍රසයි එහෙ මේ විජයන්තනීසගේ මේ ස්ටුඩියෝ එකට චෙන්නයි වල ගිහිල්ලා මං එහෙ තමා සින්දුව වොයිස් කරා. නෑ තනියෙන් ගියා දිමී ආවේ නෑ. දිමියා ඌට එන්න බෑ කිව්වා. ඌට මොනවද වැඩ ගත්තා කියලා ඌට එන්න බෑ කිව්වා. ඊට පස්සේ
මං ගිල්ල වන්ගේ වොයිස් ඔයාට ගැන්න පලවෙනි දවස යනකොට වැෑලා සින්නවලට දව යන්නේ ෆස්ටයිම් චෙන්නයිවලට ම ෆස්ටයිම් චෙන්නයන්න ඉන්ඩියාවල ඉගෙන ගත්තර චෙන්නවලට කියලන ෆස්ටයිම් චෙන්නයි ගිල්ලල මව ගන්න විල්ල හිටිය ඒවස ඒදරින් ම හොටෙල් එකට ගිල දම්ම අම්මට සිට වැහලා කරන්ට එකනේ ඔටෙල්ලගේ හොටෙල්ල කියන වැහලාර වතුර මං යනකොට වතුර බිරිලා කියන්නේ පලවෙනි දවස් දෙක ම නික හිට හොටෙල්ල ඇතුලේ එලියටව බහිට වතුර පිරලා කරන්ට එකන හොටෙල්ල හොම ඉන්න දර වතුර ගෙන සරනම කොම තුන්ගනි හතර දස් තම මසගේ ස්ටඩිකටගේ ගිල්ලා මොන සිින්දුව පලවෙනි පේරි හතර දැම්ම ලියල තිබ අපේ ලිවේ මේ ටැමිල් වර්ෂන් එක සර්ම තමයි ලිවේ සයි ඉටවස තෙලිගු වර්ෂන් එක ලිවේ අපේ භාෂ තමා මේ තෙලිගු වර්ෂන් එක ලිවේ ඊට පස්සේ කොහරි වොයිස් කරා සආවා සවිල්ලා ඉටවසේ අපි ඒ සින්දුවයේ වර්ෂන්ස් දෙකක් රෙකෝඩ් කර ඔප්ෂන් වන් ඔප්ෂන් 2 කියලා ඔක්කොම ටැමිල් වල ඔකම ටමිල්ල ටැමිල්සා තෙලිගු මන් තෙලිගු එකත් වොයිස් කර ඊටවස්සේ මේ දාලිවරලා කොමරි කටිය ගෙනල් ලැවා හන්ඩදිලා මේ වර්ෂන්ස් දෙක ඔගලන්ට සෙට්ටෙන්න්න මොකක්ද කියලා මංගවා මටරන් සෙට් වෙතල වෙතල කියන එක කියලා ඊට අනිත් අත් ඒකම තම චුස්ක ටසිකව ඔප්ෂන් වන්න එක ඉන් කල්ල මේක තියන්න කියලා එකතා ෆයිල් කරේ සේ මූවිකට ගිය සිින්දු දානදසමන් දැනන් හිටියනේ මූවිය ගෙනකම් පොඩි බයත් තිබ ඕ තිබ තිබ මට සිරි සිින්දුව දානදසම කොන්්ඩ කපනකමන් හිටි මේ පානතුරේ කොන්්ඩ කපනකමන් මේ එක පාට නොටිකේෂනක් වජයක සිින්දු දාලගල අරුම කොන්ඩ කපන මංක ඒ ම කීපු සිින්දුවක් දැන් දාලබක් කියල් අපි දෙන සැලුන්න එක නම් බැලුව පලස දාපුගා වීඩියෝ එක ඊට වසේ එදානඟයි ඇත්තරම් මට ෆුල් ලැබි වෙනම ලෝකෙට ගී ඒ ෆීල් එක මන්නන්න අයිඩික අයකටත් තියෙනවා ඒ පලවෙනි වැඩේ එහෙම මගේ වොයිස් එක ආටිස් ගැන බැක්ග්‍රවුන්් එකින් එහෙම පික්ෂ එක හැනකොට ඒක වෙන සීන්ඩ ඒක මට එදා එන සැලුන් එක වුණත් මට ඒක මාර විතර මේ සෙට්ටුනා ඉගන්නේ මං කල්පනා කර යකෝ මෙම වැඩක් කරානේ මම කියන එක සෙට්ටනා ඊට පස්සේ තමයි අර කට්ටිරි ඔක්කොම මැසේජ් කලා යුමේඩ් අව කන්ටි ප්‍රව් ඒක යව්වද අර කලින් වෙල්ලා කියප කට්ටියට ෆෝඩ් කරාද ඕකොන හෝඩ් කර කෝඩ් කරන්න මේ සිින්දුව කලින් හල දීවානක අයිකටම පස පස කියනක තාවතින් නියම නියම කියෙන කට්ටි මොක්කෝ විශ්කල් අයිට වසේ ප්‍රෝග්‍රෑම් සනම් මනක් දාලා ටීව දසේ මනාද නිියස් පේපස් ඔක්කොගෙම එන සිීන්නක් ගිය එතකොට මේ එවෙලේ කෝමද දැනුනේ ඒයි මට මාරදන්න අයක සත්තුට දායක දෙයක් කැබැයි ඒක මේ දවස් කියක් ගියා දවට ඒකෙන් එලියට එන්න හරි මේ වගේ දෙයක් ඇත්තටම වෙලා අදරත් ඉන්න කරම අදරත් ඒ සින්නකින් අදරත් මගේ අදරත් මං ඉන්නේ මම කියන මියසිෂන් කෙනෙක් විතරයි මට කියනෙ මගේ ලයි කියන මගේ ලයිෆකට මම දේවල් දාගෙන තීර එකක් තම හමාර බන එකක් තමයි ඕක අමුතු පෝට්ෆෝලියක් නෙම එක ඕ ෆුල් සොමි ඉතින් මේ ඒ දෙවල් දාගෙන තිනවා ඉතින් තව කරන්න ඕන තව මගේ තියන තව මගේ ඔලුවේ තියන මෙන්න මේ දේවල් මෙන්න මෙහම දෙව කරන ඉතින් මංෝක එක මට වයිබ සෙට්න මනුසත්තක ම කියනගේ හැම ඇත්ත කෙන මං කියව මෙන්න මෙහම එකක් කරන්න ඕන මසක් මෙහමක් තියන මෙන්න මෙම අද අයිඩිය කත්තිනම කරන්න ඕන කියලා ඉතින් මේ කෝමරි ඒක මාරාසල්ලේ වැඩේ දැන් වාට රවි මේ වාට ඕන වෙලා තිබ්බාර එක්ස්පෝෂ එක එතනින් හම්බුනාද ඕගෙන ඉන්ඩියාවල සිින්දුවක් කරා නම් මේ එක්ස්පෝෂයක මට ආවනම් මං ගොඩ කියන ඒගෙන වට තාම ඒ ෆිල් එක ආවෙන්න මම සතුටුයි කරා කියලා හැබැයි තව කරන්න දේවල් කරන්න ඕනගෙන අපි හරි පොඩි පොඩි ගැන මම හිතන දේ තමයියේ දැන් අපි ඒක කරානේ එතකොට එක ටාස්ක එකක් මම කම්පලීට් කල තින කියෙන මට රීච් කරන්න පුරුවන් එක ලෙබල්ලයකට මම ගිහිල්ල තින හැබ එතර නැවේ වැඩේ එතරෙන් උඩ තියන්නේ වැඩි එතන උඩ දා වැඩේ ඒ කියන්නේ දැම් එක ස්ටෙප් එකක් තිීල තියෙන දැන් තව හදිසිවෙන්න හොඳ නෑ ස්ටේප් එක එමීට 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 හෙමිට තම රීච් කරන්න ඕනඉතින් කවදාරී දෙන්න ඕන වැඩක් මං ඒ සිමිලටියකින් යන මේ තවත් ප්‍රශ්නයක් වගෙන් අහන්ඩ තියනවා ඒක අහන්න කලින්
ඔය පොඩි කොටසක් කාමද මේ වෙතලේ වෙතලේ? ඔව් ආ. චූටි කොටසක් வெத்தல வெத்தல பெரிய வெத்தல வாங்கி வச்சிருக்கா பித்தல பித்தல சொம்புல மனச பூட்டி வச்சிருக்கா அடக்கு முடியல அவள நிப்பாட்டே உடனே தடுக்கணும் போடு செக் போஸ்ட் ஆனா பொருந்துட்டா ஏது சப்போர்ட் ஐயோ வலிக்குது அவள நிப்பாட்ட எனக்கு வேணும் உடனே வேணும் எனக்கு வேணும் மீட்டு 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 නියමයි තැංකු දැන් රවි මටවා කියන්න දැන් මේ දවස්සල දැන් අපි ඉන්නේ සෝෂල් මීඩියා දැන් සිින්දුවක් කරාම ටික්ටොක් එකේ තමයි මුලින්ම අපි බලන්නේ එක යනවද නැද්ද දැන් ඒ වගේ දැන් එකන ෆුල් අච්චාරුවක් වෙලා තියෙන්නේ ඇත්තටම හරිද වා කෝමද දැන් ඔයාගේ සිින්දු තෝරා බේරාගන්න මන් දැක්කා ළඟදිත් තව ප්‍රඩියස කෙනෙක්ටත්වා සිංකල්ල තිබ්බ ඒ ප්‍රඩියස මටත් ලස්සන ගීතයක් ගිය අවුරුද්දේ දුන්න අපි කතා කරමුකුනිකම් තෝරා බේරා ගැනීම දැන් ඇවිල්ල ලේසි නෑනෙ දැන්වා දැන් ඇවිල්ල ගොඩක් පරිස්සමෙන්න්නේ ගේම ගහන්නනේ දැන් තෝරා බේරගන්න ගෙන්නයි දැන් ඔය අලුතෙන් කරප එක චායවාල එක මේ අපේ අසිර කරේ වැඩේ එතකොට මේ මට සින්දුව ඉස්සෙල්ලාම කියනම අර කලින්කවයේ මට ඒක මටත් දැනෙන් ඕනේ කියන මට මෙන්න මේ සින්දුව මේක මරුණේ කියන එක එන්න ඕන ඒම එන්නතුව මම සමහර ගොඩක් මට සිින්දුව වනවා දී ගොල්ලන්ට මං කියන අනේ සමාවෙන්නයි මේක මගේ එක නෙවෙයිමේ කියලයන ඉටස ඉතින් ගොලු අවුලන්නේ මල්ලි කියලක ඉතින් මමර කිය මම් බලන්න මට සෙට්ටෙන්ඩ මොකක්ද කියලා කිය මට මගේ වයිබ් එකට මගේ මම ඉන්න විදියට හැසිරෙන විදිර කණබොන විදිර මට ඒ සිින්දු සෙට්ටනෝද කියල ම බලන්න එම සෙට්ටුනොත් තමයි මම තෝරල ගන්නේ එහෙම තෝරල ගත්ත සිින්දුවත්තම චායිවලෝ සිින්දු මට අසිර දුන්නේ ගිය වරුද්දි සිින්දු වොයිස්ක ගිය වරුද්ද ඔයිස් කල ඕක ඇදී ඇති තිබුණ කියන සිින්දුවර කර වචන ලීප අපේ ඉසුරුට්ට එයාගේ ප්‍රඩක්ෂන් යත ප්‍රඩක්ෂන් එක් කරේ ඉතින් ඒක ඇති ඇති තිබල තම ළඟටි දැම්මේ ඉතින් මේ ඒ සිින්දුවටත් හින්දි වර්ෂන් එකක් ලිව්වා ඒක ලියල එක දැන් වොයිස් කරන්න තියෙනවා ඒක ලිවෙත් අපේ මගේ බෙතල සිින්දුවම ලීපු භාෂාම තමා සිින්දුව ලිව්වේ හින්දි වලන තෙරගවලන සිින්දුව ලිව්වා ඕකේ ඒක දැ වොයිස් කරන්න තින ඒකත් පොඩ්ඩක් ඔය මේ දස්ටි ඉන්නවා පොඩාර මූඩ්ඩකට සෙට්ටනකං ඉන්නවා දාන්න දැන් ඉගෙන රවී රොයිස්ට කියනවාද අද හින්දිවලින් සිින්දුවක් කරාම දැන් ඒක ඉන්ඩියාවල මාකට් කරන්ඩ රවී රොයිස්ට දන්නවා දැන් එහෙම එකක් දන්නව කියල එකක් නෑ මට ඒ සිින්දුව දාන්න යූ ඒකන මට හිතනවා ඒ සිින්දුව හින්දිවලින්කුත් සෙට්ටේ කියලා එක මොකද එක තියෙන චයිවාලනේ එතකොට මට හිතුනා ඒ සිින්දුව හින්දිවලින් කර තෝක සෙට්ටයි තෙලිංගෝලින් කරොත් ඒකත් සෙට්ටයි ලස්සන සිින්දුවක් ලස්සන සිින්දුවක් මං ගොඩක් කැමති මං ඒක අසිර මට රිලිස් කරවවා මට යව්ව මං ගොඩක් කැමති ආසාාවෙන් බලපු එකන අමුතු ඒකන චායිති අපිත් චයිගොන කට්ටියන ඉතින් ඒ අමුතු මේකත් තිබ්බ හරි රවි මං වගෙන් ප්‍රශ්නයක් කාණ්ඩෝනේ මයි තන්නේ මේක ඇබැයි වාට උත්තර නොදීන්ට පුළුවන් රයිට් ස්වාගාව තියනවා හරිද දැම මම යහනවා කියලා කියන්න ඕන්න ඇබැයි මට දෙයක් අහන්න ඕනේ මට දෙයක් ආරංචි වුණ ලංකාවේ යම් කිසි දෙයක් වෙනවා ඔයාට මම ඒක බලන්නේ නිකං ඒක මහා අපරාධයක් වගේ ඒක අපිට ඒක එක්ස්පලේන් කරලා අපි එතිනින් කතා කරම මන කියන්න කෝම දේක ෆිල් වුනේ මං කියන දේ ඇවිල්ලා ප්‍රවි දන්නවා 2024 ලංකාවේ දැවන්ත සංගීත ප්‍රසංගයක් පැවත්වෙනවා විජයන්ටනි ලංකාවට ඇවිත් පෆෝම් කරනවා ඒෂෝ එක අපේ ඒඩිකෙත් ඉන්නවා දැන් රවී රොයිස්ට ලස්සන සින්දුවක් කරලා තිනවා දැ මොකක්ද එදා වෙච්චදේ මම මේ කතා කල නෑ කොයිවත් ඕකේ පලනි පාටි කතා කරන්න මේකැනයි බලන කතා කරන්නේ මට හෙම මංගුව කතා කරන්න නැත්තේ කාටත් කියන්නම අදන කට කියලත්නයෝක
එදා හිටපු සෙට් එක දන්න එරන කවුරුත් දන්නේ ඉන්ඩස්ට්‍රි කවුරුත් දන්නේ නැහැ මම කාට කියලා දැන් අද අපි ලංකාවට මැහෙන්න අද රවිගේ කටයින්ම අපි අහමු මේ මොකද්ද රවි උනේ එදා රෑ එදා රෑ ලස්සන රාත්‍රියක්නේ අම්මයි සුන්දර රත්වයක් එදා ඉතින් මේ එදා උනේ අයියේ ඉතින් මම මට විජේන්තනිස කතා කරලා කිව්වා මේ කොන්සර්ට් එක කරනවා රවි අපි පර්ෆෝම් කරමු සින්දුව කියලා ඊට පස්සේ මම ඉතින් ගියා මාව කෝඩිනේට් කරේ නම කියන්න අවුල නෑනේ මාව කෝඩිනේට් කරේ අපේ මේ හැබැයි උඩ හරි නැති නේ නම කිව්ව ඕන්නේ නෑ මෙහෙමයි ඒවා නිකන් ඒක වාගේ කැමැත්තක් ඔව් ඒ පුද්ගලයාට ඒ තැන දෙනවද නැත්තම් ඕන්නේ ඕන්නේ කියලා නෑනේ හිතනවා. ඕන්නේ ඔව්, ඔව්. ඕන්නේ වෙච්ච දේ ගැන කතා ඔව් ඉතින් ඒ පුද්ගලයා මාව කෝඩිනේට් කළා මට මාව රස්තියතු කෙරෙව්වා මට උදේ 10ට එන්න කිව්වා මචං you come around 10 මම 10ට ගියා මචං they at the hotel you come around 1 දෙකින් එන්න පොඩ්ඩක් ඔව් කතා කරා එහෙම කතා කරලා මං කිව්වා ඉතින් මං එන්න දැන් වැඩි Delay. මොකද මට ඒ වෙලාවේ අහන්න එඩිකේ නම්බරේ තිබ්බෙත් නෑ මම එඩිකේ දන්නේ මම කතා කරලා නෑ මං දන්නේ නෑ කොහොමද කියලා ඊට පස්සේ කොහොම හරි මේ අන්න මම සවුන්ඩ් චෙක් එකට ගියායේ ෂෝ එක පටන් ගත්තේ 8ට විතර මට මතක විදිහට 8ට විතරයි පටන් ගත්තේ ඊට පස්සේ මේ මට සවුන්ඩ් චෙක් එක තිබ්බා 6:30 7 වගේ යනකොට මට කියන මට වෙනම මයික් එකක් එහෙම මට එන්න කිව්වා රිහර්සල්ස් වලට පුද්ගලයා එතකොට මාව 10ට ගෙන්නුවා 10ට ගියා එකට එන්න කිව්වා එකට ගියා දැන් 10ටත් යනවා ආයි ගිහින් ආයි එකටත් යනවා එකටත් වෙනවා හතරටත් වෙනවා මොකද ඒ වෙලාවේ මට එඩිකේ නම්බර තිබුණේ නෑ මාගාව මම එඩිකේ දැකලා දිනවා මම කතා කරලා නෑ එතකොට ඊට පස්සේ මේ කොහොම හරි මට ඔන්න 6:00 විතරගේ දුන්නා මේ සවුන්ඩ් චෙක් එකේ මගේ මයික් එක නමත් ගහලා තිබ්බා හරි කොම බොඩි බෑග්ස් ඔක්කොම තිබ්බා ඕල් සෙට් ඊට පස්සේ කොහොම හරි දැන් ඔන්න මං දැන් ඉන්නවා දැන් මගේ ට්‍රැක් එක මම දැක්ක මම රන් ටයිම් එක තිබ්බා ඊට පස්සේ මේ ඒකේ දැන් මගේ නම දාලා ට්‍රැක් එක තියෙනවා දැන් බඩු එන්න පල්ලෙහාට යනවා ඊට පස්සේ මේ එතන හිටියා මේ කෝඩිනේටර් කරන ලේඩි කෙනෙක් මම නම් මතක නෑ මං ඇහුවා මේ මං අද සින්දුව කියනවාද කියලා ඊට පස්සේ no you wait will inform you කියලා ඊට පස්සේ මං ඉන්නවා දැන් ඉන්න කොහොන වැස්සා වැහැලි කරලා ඊට පස්සේ ආයෙ දැන් මං ඉන්නවා දැන් මගේ එක තියෙන තැනට කලින් තියෙන සින්දුව යනවා ඊට පස්සේ මගේ එක යටට යනවා ආයෙ යට තියෙන එක උඩට එනවා හරිද මං දැන් බලාගෙන ඉන්නවා බඩු නෑ coming colors no good ඊට අන්තිම සින්දුව ගැව්වා ගානකොට මංකවා මට නැදනෑ මය කවුදවා සිින්දු කියන්නෙක මංක මට විචන්තන ස තම ඉන්වයිට් කර සිං කරන්න කවුද මේ දැන් මේක කියන්නේ අර ඕකේ එතන යා හිටපු කියන ගෝඩිනයට මහිතන ස්ටේජ මට පොඩි වසනකුත් කියලා කවු දෙන්න කිවේ කියලා තම කවදන්න මක විජන්තන ස තම ඉනටක ඕන යුරෝන හවචාන්සු සිං කියල මට අන්ඩකුව සෝ සිකරටිකනුත් මා පුල් බැක් කර ඒකන එච්චර සීරියස් වුනාද සිකරට පුල් බැක් කර එතන හිටිය මගේ යාලු මගේ සෙට්ට හිටිය ඒගොල පුල් බැක් කර මංගොමලසට කතා කරන්න ඕන කියලා සොක්කො පුල් බැක් කරයිට ම ස්ටේජලටනකොට වෙනම සිකරට එකක් දාතිබ ම අයින් කරන්න හරි මෙයාට යන්න දෙන්න පා කියලා ඉටස ස එතනින් සව මේම කරගෙන සිකරට සෙට්ටේ සව අරංගියා යනකොට සමටක්ව රවි පලිස් කම්ටද හොටෙල් කියලා ඊට පස්සේ මං හොටෙල් එකට ගියා එදා රෑම කියලා I was so pissed off that time මොකද I was shouting at everyone මොකද ඒක මා රවුල්ලයි මොකද එහෙම කරන්න හොඳ නෑ නේද වෙන්න නැත්තම් වෙන්නේ හානං හා බෑනම් බෑ ආයතන ඉන්ඩයි මේම කරන්නයි අනිත්තක ඇතිල්ලා විජයන්ටන රෙකෝඩ් කරලා තියනවා ඒකනවා බැකප් සිංහ කෙනෙක් නෙවේ යදාවාව එතන්ට එන්න කිවේ සපෝට් එකට නෙවේ මගේ ඔරිජල්ල ඇයිඉතින් මේ වගේ දෙයක් වෙන්නේ දන්න මොනහරි වුණා ඒදාගෙන මොන මට තේරුණා ඒමර ඉන්ටර්නල් පොලිටික් සින්නක් වෙලේ ගියාද මොන ඉන්ටල් සින්නක් ගියා මගේදන්න මරය තේරුණ මයිටස එඩිකයියටත් කිව්වා එඩිකයියත්කව මලි මේ අපි කතා කල බලමු කාම්ඩවන අපි සයි කතා කරමු කියලා අයිත් ඉට පස්සේ ඉඩිය ඊට පස්සේ මේ කොමරි මේ සෝපිස්ටෝ් මට යකා නැකල ඉටිය මොකදයිවා හිතන්න උදේ 10ට ඇල්ල එකට ඇවිල්
4ට ඇවිල්ලා ආය හෑමට සවුන්ඩ් චෙක් බලලා අර ඇඳුම් ඇඳගෙන රෑ 11 මාට 12 වෙනකන් ගෙදර ඉඳලා සින්දු කියන්න දුන්නේ නැතුණාම. අනිත් ඒවා ප්‍රිපෙයාර් වෙලත් ගිහිල්ලා ඔව් තිනේ ඔක්කොම ප්‍රිපෙයාර් වෙලා ගිහිල්ලා ලෝකෙටම අනවුන්ස් කරලා perform දාලා කරන්න ෆ්ලයර්ස් දාලා ඔක්කොම මේව කරලා සේරම කරාට පස්සේ ඉතින් කොහොම හරි ඊට පස්සේ හොටෙල් එකට ගියා. හොටෙල් එකට ගිහලා සෑයක කතා කරලා ඊට පස්සේ වැඩේ කෝඩිනේට් කරපු කෙනාව ගෙන්නුවා. එයා ආව මොකද උනේ කියලා ඊට පස්සේ කිව්වා ටයිම් ඩියුරේෂන් එකේ ප්‍රශ්නයක් තිබ්බා. ඒක තමයි මේ වුනේ කියලා. ඊට පස්සේ මං ගියා රයිට් ඕකේ. ඊට පස්සේ මං කිව්වා ඉතින් මට මගේ ටයිම් වේස්ට් එකට පේ කරන්න කියලා. හැබැයි ඊට කලින් ඔයා කිව්වද විජය ඇන්ටනි සර්ට ඇවිල්ලා මේ දේවල් වුණා මාව ඔව් මං කිව්වා. මේම ට්‍රීට් කරා ඔව් මාව මං කිව්වා. සිකියුරිටි එකකින් ඇවිල්ලා යන්න කිව්වා මං කිව්වා සර් කිව්වා සර්ට අයිඩියා එකක් නැහැ කිව්වා ඒ සම්බන්ධව. සර් දන්නේ නැහැ කිව්වා. සර් ඒක ගැන කතා කරන්න තමයි අර වැඩේ කරපු කෙනාට මං හිතන්නේ ඒ වගේ පුද්ගලයෙක් ඔයාව එදා ඉන්වයිට් කරා කියන්නේ ඔයාව සිංකන්න තමයි ඉන්වයිට් කරලා තියෙන්නේ. මට මේක පේන විදිය ඇයි දන්නවද? දැන් රවිට වගේම ගොඩාක් ආටිස්ට්ලාට අත දීපු මිනිස්සෙක් තමයි විජය ඇන්ටනි සර්. විජය ඇන්ටනි. අපේ දිනේෂ් නැත්නම් ADK ඔව්. ට වුණත් හරි සුරංගනියක නෙක්ස්ට් ලෙවල් එකට අරන් යන්න පුළුවන් උනේ මෙයා හින්දා. ඉතින් එයා එහෙම දෙයක් එදා ප්ලෑන් කරන්නේ ඔව්, නැහැ. එයා මේක එහෙම මට දෙයක් නිකන් කරන්නේ තේරෙන්නේ වෙන කව්වරි නිකන් මොකරි ඔව් ජිගියක් දාලා දිනවා. රයිට්. ඔව් නැත්තම් ආයේ ලොයත් එහෙම දෙන්න එකක් නැහැ. මොකදයි මගේ මයික් එකක් තිබ්බනේ. ඉතින් මගේ මයික් එක නම ගහලම තිබ්බා. මට වෙනම මයික් එකක් තිබ්බා. ඒ මගේ නම ගහලා රොයිස්ටර් කියලා. මගේ බොඩි පැක් එකත් රොයිස්ටර් කියලා ගහලා තිබ්බා. ඉතින් එහෙම දෙයක් තියෙන. ඒ කියන්නේ ඉතින් මොකක් ඔයාගේ හරි පොඩ්ඩක් ඉඳලා රිසර්ච් මේ කියන්නේ පොඩ්ඩක් ඉන්වෙස්ටිගේෂන් පාරක් කරේ නැද්ද එදා රෑ මේ අපේ ලංකාවේ කව්වරි මොන හරි එකක් කරාද කියලා? ඔය ඒ ලංකාවේ ගෝතෙක් තමයි මක්කර කරන්න අනිවාර්යෙන්. නැත්තම් මොකද ටැමිල්ලේ උන්ට තේරෙන්නේ ඕව කරන්න. උන්ට තේරෙන්නේ නැහනේ. ඒගොල්ලෝ ඇවිල්ලා උන් දන්නවදයි. දැන් ඒ එන ක්‍රූ එකේ සෙට් එක දන්නවද මං කවුද කියලා නැහනේ. ඒකත් ඔය කියන්න බෑනේ අර සරමැදන් ඉන්න කව දාන්න එපා ස්ටේජ් එකට කියලා චෙන්නයි වල එන අය කියන්නේ නැහනේ. ඒක ලංකාවේ එකෙක්ම තමයි කියනවනේ. ඌව නම් හරියන්නේ කො පොඩ්ඩ අයින් කරලා තියන ඌ සීන් එකට આવුත් කේස් අපේ ගෝතෙක් තමයි කියන්නේ අනිවාර්යෙන්. එදා ලංකාවේ හිටපු ඌ දන්නේ කවුද? හැබැයි වා එතන ආඩම්බර වෙන්න ඕන දෙයක් තියෙනවා රවි. එදා වා පර්ෆෝම් කරේ නෑ. ඒක ඇත්ත. එදා ඒ වගේ දෙයක් සිද්ධ වුණා. හැබැයි ඔයාට විජය ඇන්ටනි සර් එක්ක සින්දුවක් තියෙනවා. ඔව්. දැන් ඔය කියන කරන කට්ටිය තාම ඒගොල්ලන්ට සින්දුවක් නෑ. ඒගොල්ලන් තාම සපෝට් ස්ටාෆ්. උන් ඇවිල්ලා අර ස්ටේජ් ඩ්‍රාමා වල ගස් වල මල් වල තියලා තියෙන පැද්දි නේද පැත්තල. ඉස්කෝලේ කාලේ අපි ඉන්නේ අර ගහට ඉන්න මලට ඉන්න. එතකොට අර සමහරවිට ප්‍රොප්ස් මලට ඉන්නවා. පැද්දෙනවා. ගහට ඉන්නවා. ඔයනේ ඒව තමයි ඉතින්. ඔව්. එතනින් ඒ වෙච්ච දේ කොහොමද ඒක එෆෙක්ට් කරේ? ඒකයි මං ගත්තේ මගේ ගුඩ්. මගේ හොඳ දෙයක් විදියට. හැමදේම වෙන්නේ හොඳට. එතකොට මොකද ගෝඩ් දීලා තිනවා හැමදේම සතුටින් බාරගන්න. එතකොට මං එදා ඒක බාරගත්තේ එක chance එකයිනේ. එක chance එක මිස් වුණාට තව ඔය වගේ chances 100ක් එන්න ඕන. 100 නේ 1000 1500 වගේ එන්න ඕන. ඒකින්ද එක chance එකට worry වෙනවට වැඩිය ඒ අර ඉතුරු chances 100 තියෙනවානේ. ඒ 100කට focus කරා නම් ආයි දෙයියනේ කියලා බඩුම තමයි. මොකද දන්නවද මම කියන්නේ? අයියේ මම හදිසි නේ මම හදිසි මිනිසෙක් නෙමෙයි. මම කියන්නේ දැන් අවුරුදු 8ක් කියමුකෝ ඇවිල්ලා මේ ඉන්ඩස්ට්‍රියට පොඩි කාලේ. හැබැයි දෙයියනේ කියලා මට අදටත් වැඩ තියෙනවා. ඉතින් එහෙම ඉඳ ප්‍රශ්නෙන්නේ මම ඉතින් ෂේප් එකේ මට යන්න ඒ හින්දා එච්චර දුක් වෙන්න දෙයක් නෑ නේ. ඔව් දුකක් නෑ මට එදා ඒ chance එක හම්බුන්නේ නෑ කියන්නේ. ඔව්. ඒක කලින් අනික හිතටත් දන්නවනේ එතන ඔව්, ඇවිල්ලා වෙච්ච විජය දේ ඇන්ටනි සර් නෙවෙයි එතන ඔව්. ඒ වැඩේ කරේ. ඔව්. අපි අතරම කකා බිබී ඉන්න කව්වරිය එන්න තමයි ඒක එකෙක්ම කරලා තමයි ඉතින් කරේ. ඉතින් නැත්තම් ඉතින් ඔක ඉන්දියාවේ ක්‍රූ එකෙන් ඇවිල්ලා කරන්න දෙයි කවුරුවත් නෑනේ. ලංකාවේ ඉන්න කෙනෙක් තමයි ඉතින්. කවුරු හරි මෙතන මොකක් හරි එකක් වුණා. ඉතින් මට ඒක තේරුණ නිසා අපේ ඉන්නකොට තේරුණා ඒ කවුද පුද්ගලයා කින්ද මන්ද කියන එක තේරුණා ඉතින්. එතනින් ඊට පස්සේ ඉතින් මේ ඕන්නේ නෑනේ ආයෝ. මොකද ඌට ගිහලා ගහන්නේ. මේ කොහොම හරි මම දැන් ඉන්නේ දැන් ඒ පුද්ගලයා මොනයි කියන ඔය වැඩේ මට කරපු පුද්ගලයා ඉන්නවනේ. ඒ පුද්ගලයා මට එහෙම දෙයක් කරා නම්
එතකොට මං ඒ ඔයා පුද්ගලයාට පෙන් හිතනවාද ඔයාට විතරක් ඒ වගේ දේවල් කරන්න නෑ ඇත්ත නෑ කියලා? මම දන්නවා මට සිරි ෆුල් ටයිම් ජොබ් එකක් ෆූල් වෙන්න ටයිම් පුළුවන්. ජොබ් කියන්නේ හරියන ඩයිල් නැන්නේ මම ඒකනේ ගෝතෙක් කියලා කිව්වේ. ඊට පස්සේ මේ මාර වැඩේ කියන්නේ මේ මන් දන්නේ 10 දිනක් අවුලුන්නේ ළඟදී හම්බුණා අහහ. අම්මට උරු මට මේක ඔයා කිව්ව කලින්. හැබැයි කියන්න. අවුලක් නැහැ මගෙත් එක තරහ වුණා කියලා මම උගෙන් මොනවද තරම් තියනවද නෑනේ මට හම්බුණා මේ ළඟදී ඒ කියන්නේ අයියේ ඔයා හිතන්නකෝ මේ ඌ ඇහිල්ලා ගෙලින්ම වෙන සීන් එකක ඉන්නේ ඒ කියන්නේ මේ හරියට නිකන් අර මේ අපිව නිකන් අර කඩේ ඉන්න සිරිපාල අංකල්ට දාලා ඌ මයිකල් ජැක්සන් වගේ ඔයා හිතන මයිකල් ජැක්සන්ට මේ කොහෙද දෙයත කණ්ඩි පැත්තේ ඉන්න සිරිපාල අංකල් හම්බුණා කියලා එහෙම ලෙවල් එකකින් ඉන්නේ හැබැයි සිරිපාල අංකල් ගහනවා සුපිරි මැච් එකක් මේ බැකප් ආටිස් කෙනෙක්ද ඔව්, කෙනෙක් දැන් ඒ එහෙම වගේ කෙනෙක් ඉඳගෙන ඉන්නේ. එම ආදි කමක් නෑ. අවුලකුත් නෑනේ මං කියන්නේ ඒ මනුස්සයා එහෙම දෙයක් කරා නම් ඒ මනුස්සයාගේ හිත දන්නවා ඒ මනුස්සයා ඒ පැත්තෙන් හොරි වෙනවා මට තියෙන ප්ලස් පොයින්ට් එක තමයි මට එදා වෙච්ච සිද්ධිය මට අදටත් හිතෙන්නේ ආයි කෙලින්ම දෙයියෝ තමයි වැඩේ දුන්නේ අවුලක් නෑ දෙයියෝ මට කියලා තින්නේ උඹට අද මේක හම්බෙන්නේ නෑ හැබැයි උඹට මීට වැඩි දෙයක් හම්බෙන්න තියෙන ඉස්සරහට උඹ ඒකට ෆෝකස් කරපන් කියලා එතකොට මං අදටත් එක chance එකයි මිස් වුනේ තව chances මට 1000ක් තියෙනවා ඒ 1000නොත් 999ක් මිස් වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ 100ට එක ප්‍රතිශතයක් තියෙනවා වැඩේ සෙට් වෙන එන්නේ වැඩේ සෙට් වෙන දවසට අරුට ඉතින් අන්නාසි වත්තම් මැදින් සරමක් උස්සගෙන තමයි දුවන්න වෙන්නේ ඒක තමයි වෙන්නේ ඕක තමයි වෙන වැඩේ ඇත්තටම කාලිගිය එකත් මට එච්චර තේරුන්නෑ රවි අන්තිමට ම එකක් අන්නම් වගේ මේ අයි විජයන්ට නිසර් කතා කරුත් වැඩ කරන්න අනිවාර වැඩ කරන මොකද එතන ඒ ටීම් එකම ඉන්නවා කියලා දන්න ඒත් තොකටත් වැඩ කරනවාද ඒත් ආයි ටීමගෙන මාටව් කතා මං වැඩ කරන්න සෑරක්කන එතකොට සෑමට අදරත්ම කතාරත් මං අනිවාර මොක සය තමයි මට ඒ චාන්සකද ඒ චාන්සක දුන්නේ සය තමයි එක්ස්පෝෂක දුන්නේ සය තමයි ඔය වට ඉන්න ගෝතයෝ තමයි ඔලු කාලදන්න ඉතින් ඒක සර්ට එක්ස්පලේන් කරලා මට සහත කතා කරත් මං අනිවාරම වැඩ කර ඒක තමයි ඒ උත්තර දැම බලාපොරත්තුනේ අනිවාර එනම් එනිවේස් රවි මගේ එකන අපේ ෂෝ එකට අන්මියුට්ෂෝ එකට මගේ ආරාධනාව පාරාරං ඔයාව ගොඩාක් ස්තුතියි බෝම සුදයි තැංක වැඩට කතා කරට ඔයාගේ ඔයාගේ අපි සිින්දුවන්න ඔයා ට්‍රේන් සෝන් එක කියනකොට මංගතන්නේ මම නෑ ඒ කමන්න මං කියරට නෑ ඒ සිින්දු ඉස්සර ෆුල් ආතල් වයි බයි ඒ සිින්දු මාරාතල් ඉතින් එහෙම අපිට මෙමරිස් දුන්නට වාටත් තැක තැංක සෝමච් වැරට කතා කරට so හැමෝට much. බොම ස්තුති ජයම්ම ජයවා ජය ජයවා